ගමන් උදේම ලෑස්ති වෙලා කිලෝමීටර් 300 ගාණක් ගෙවාගෙන අපි අද යන්නේ ජපානයේ තියෙන ලස්සන තැනකට. දැනටමත් ඔයාලා දන්නවා අද අපිට ආවේ නගානු කෙන්නගේ තියෙන කමිකොචි කියන තැනට. ඉතින් එතෙන්ට යන්න බෑ අපේ වාහනවල. ටිකක් දුර බස් එකේ යන්න ඕන. බස් එකට යන්න කලින් පාකින් එකට දාලා ටිකක් දුර පාකින් එකක් තියෙන්නේ. එතනින් දාලා එතනින් බස් එකේ යගින්න ඕන. අපි බලමු බස් එකට කීයක් යනවද කියලා. ශ්‍රී ලංකා. スリランカ珍しいな、スリランカ。1万円か。おいしい。1万円。奥だ。ටිකට් ගන්න 2800යි බස් එකට රවුන්ඩ් ට්‍රිප් එකට. ඉතින් දෙන්නටම 5600 කියලා. අපි දැන් මෙතනින් බස් එක ගන්නවා. බස් එකේ පැය භාගයක් විතර ගමනකට පස්සේ අපි මෙන්න මේ තැනට ආවා. ඉතින් බස් එකෙන් බැහැලා අපි චුට්ටක් ඇවිදලා වටේ වොෂ්රූම් එකට ගියා ළමයි. මම ජපානයේ පළවෙනි පාට තමයි දැක්කේ වොෂ්රූම් එකට යන්න. මෙතන යෙන් 100ක් ගන්නවා. ඉතින් මේ තමයි එතන ඉඳගන්න ඉඳලා හදලා තියෙන්නේ. ඒ වගේම පුංචි මේ වගේ කෑම කඩත් ඒ හැටි තියෙනවා. මෙතනින් තමයි ආයෙ යනකොට අපි බස් එකටත් නගින්න ඕන. ඉතින් අපි යන්න පටන් ගත්තා. යන්න පාරවල් දෙකක් තියෙනවා. කැලේ පැත්තෙන් යන්න පුළුවන්, ගඟ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් අපි තෝරගත්තේ රිවර් සයිඩ් එක පැත්තෙන් යන්න. ඉතින් ඔයාලත් ඒ ලස්සන බලන්නකෝ. ෂොප් එකේ මේ තැන මතක් වෙන්න ගන්න එක ලස්සන චූටි දේවල් තිබ්බා. බලන්නකො මේ වට්ටි වගේ දේවල්. ඉතින් මට මෙන්න මෙයා මෙන්න මේක අරගෙන දුන්නා.
අපි දැන් වටේ හැමතැනම ඇවිදලා කන්න තැනක් හොයනවා. තැනක් හම්බුණා. සැමනුයි අලයි සම්බෝලයි විතර තියා. අපි කකා ඉද්දි මෙන්න මේ යාළුවා මෙතෙන්ට ආවා. අපි යට බචුට්ටක් දුන්නා. විශ්වාස කරන්න ළමයි අපි මේකෙන් බලද්දී උඩ මිනිස්සු ඇවිදිනවා දැක්කා. ඊට පස්සේ එතනට ආව ජපන් කපල් එකක් අපි ඒ දෙන්නට විස්තර කියද්දී ඒගොල්ලෝ කිව්වා උඩට යනකම් යන්න පුළුවන්ලු. හැබැයි ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යෙන් දාන්න ඕනලු. ඒ වගේම ඒගොල්ලන්ට නවතින්න මැද ටෙන්ට් ගහලා හදලා තියෙනවලු. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ නැවති දවසක් දෙකක් තුනක් විතර ගිහිල්ලා තමයි උඩට යන්නේ. ඉතින් කරදරයක් වුණොත් එහෙම මෙතන නිතරම හෙලිකොප්ටර්ස් ගියා. අර ඉන්ෂුරන්ස් එක ඇතුල් වෙලා තියෙන හින්දා ඒගොල්ලොම මේ හෙලිකොප්ටර් එකෙන් අරගෙන යනවලු කරදරයක් වුණොත්. ඔයාලට පෙන්වන්න ඕන නිසා කැම් එකෙන් zoom කරලා බැලුවා. ඒත් පේන්නේ නැහැ. අපි දැන් ආයෙත් යන්න හදන්නේ. අපි ගෙවන්නේ හරිය මේකාකාරී ජීවිතයක්නේ. ඉතින් ඒකෙන් පිට පැන්න ගමන් ඇඟට පොඩ්ඩක් අමාරුයි. ඉතින් පාන්දර ඉඳලා පැය ගාණක් ඇවිල්ලා එතකොට මේ පාක් එකේ ගොඩක් ඇවිදලා අපේ ඇඟ පතරි දෙන්න ගත්තා. ඒ නිසා ඔන්සෙන් එකට බැහැලා ඇඟ රත් කරගන්න ඕනි කියලා හිතුණා. රත් කරගත්තා වගේම ඇවිල්ලා මම අයිස් එක්කුත් කෑවා ඉතින්. මෙතන තියෙන්නේ හම්බපු බිත්තර. යුද තමග එකක් 100ක් වෙනවා. අපි දැන් කොහෙද යන්නේ? රාමෙන් කන්න යනවලු. ඉතින් අපි දෙන්න එතනින් පිටත් වුණා. තවත් ලස්සන තැනකට යන්න තියෙන නිසා. එන්න ඕනනේ. එනකොට ටිකක් රැය වුණා. ඉතින් මේ හින්දා අපිට හවස ඉඳලා මේ ටික බලා ගන්න බැරි වුණා. අද ලොකු හනබියක් ගැහුවන්න අර ඈත. ඒක බලා ගන්නත් බැරි වුණා. ජීවිතේ තවත් එක දවසක් අපි ආසම විදිහට හරිම ලස්සනට ගෙවිලා ඉවර වුණා. කමිකොචි කියන්නේ අපි දෙන්නම හරිම ආසාවෙන් යන්න හිටපු තැනක්. ඒ තැන ඒ තරමටම ලස්සනයි. ඉතින් මගේ වීඩියෝ බලන මේ වෙලාවෙත් මාත් එක්ක රැඳිලා ඉන්න මගේ යාළුවොත් ගොඩාක් ලස්සන තැන් වලට යන්න ආස ඇතිනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා යන්න ආස ඒ හැම තැනකටම යන්න ලැබෙන්න කියලා. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් ආදරෙයි.